12 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අනුමාපන ප්ලාස්කුවකට 0.02 සාන්ද්‍රණයෙන් යුක්ත KI ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 25ක පරිමාවක් එකතු කරන ලදී. ද්‍රාවණයට තනු H2SO4 වලින් ආම්ලික කර 0.5 KI ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 15ක් එකතු කරන ලදී. මුක්ත වූ I2 ආදර්ශයකදී පිෂ්ඨයේ භාවිතා කරමින් Na2S2O3 ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. අනුමාපනය සඳහා අවශ්‍ය වූ Na2S2O3 ද්‍රාවණයේ පරිමාව 20ක්. මේ ද්‍රාවණයේ සාන්ද්‍රණය තමයි අහන්නේ. ඔයගේ ප්‍රශ්න අපි අනන්තවත් කරලා ඇති අයඩොමෙටික් අනුමාපන ප්‍රශ්නයක්. එතකොට පළවෙනිට මොකද්ද කරන්නේ? දැන් අනුමාපන ප්ලාස්කුවකට මොන ද්‍රාවණයක්ද ගන්නවා කියන්නේ KiO3 ද්‍රාවණයක් ගන්නවා සාන්ද්‍රණය 0.02යි මෝල් ඝන ඩෙසිමීටරයට පරිමාව 25යි. එතකොට මේකට H2SO4 දානවා කියන්නේ ආම්ලික කරනවා කියලා තියෙන්නේ මේ ද්‍රාවණයට උඩින් Ki දානවලු. එතකොට Ki කොච්චර දානවා කියන ඝන සෙන්ටිමීටර් 15ක් එකතු කරගන්න. ඊට පස්සේ මේකට Ki දැම්මට පස්සේ මේකෙන් මුක්ත වෙනවලු මොනවද? I2. හරිද? I2 මෙන්න මේ මුක්ත වෙන I2 දර්ශකයේ ලෙස පිෂ්ඨයේ භාවිතා කරලා Na2S2O3 ද්‍රාවණයක් සමග අනුමාපනය කරනවලු. හරි. මේ මුක්ත වෙන I2 ටික N2S2O3 ද්‍රාවණයක් සමග අනුමාපනය කරනවලු. අනුමාපනය සඳහා අවශ්‍ය වූ මේ Na2S2O3 පරිමාව 20යිලු. අපෙන් අහන්නේ Na2S2O3 ද්‍රාවණයේ සාන්ද්‍රණය කීයද කියලා තමයි අහන්නේ. අපි පළවෙනිම බලමු. පළවෙනි ප්‍රතික්‍රියාව තමයි මේ KiO3 එක Kiත් එක්ක ප්‍රතික්‍රියා කරන එකනේ. කියන්නේ IO3 එක කියන I- එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා කවුද හැදෙන්නේ? I2 නේනේ. I- කෙනුත් I2 හැදෙන්නේ. IO3 කෙනුත් I2 හැදෙන්නේ. හරිද? එතකොට මෙතන I- දෙකක් එනවා. මෙතන IO3 මෙතන ඉන්නේ ධන 5. මෙතන ඉන්නේ බිඳුවේ. හරි. මෙතන ඉන්නේ බිඳුවේ. හරිද? මෙතන ඍණ එකේ දෙකක් තියෙනවා. කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඔක්සිකරණය වෙනවා. මෙතන ධන 5 ඉන්නේ. මෙතන I2 දෙකක් තියෙන නිසා අපි මෙතනටත් දෙකක් දාමු. මෙතනත් දෙකෙන් වැඩි වෙනවා. දැන් ඉලෙක්ට්‍රෝන 10ක් ඔක්සිහරණය වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන සමාන කරන්න ඕන නිසා මේකත් 5න් වැඩි කරනවා. මේකත් 5න් වැඩි කරනවා. මෙතන 10 මෙතන 5. අපි ලියා ගන්න පුළුවන් මෙතන 6යි I2 කියලා. ඊපස්සේ සමස්තයක් විදිහට සමස්ත ප්‍රතික්‍රියාව දෙකෙන් බෙදුවොත් අපිට එනවා IO3 ධන 5යි වලින් හැදෙනවා 3යි I2. අවදානය සමස්ත ප්‍රතික්‍රියාව. මේක ඉතින් මතක නම් අවුලක් නෑ. මම මතක නැති එක්කෙනෙක්ට තරගෙන් ගන්න හැටි ලිවි ප්‍රතික්‍රියාව. දැන් කියන්නේ මොකද්ද? දැන් අපිට ඕන හොයාගන්න පුළුවන් මේවා මවුල ගන්න. IO3 0.02 සාන්ද්‍රණය පරිමාව 25 අපි ඝන ඩෙසිමීටර ගණන් 10ට තුනෙන් වැඩි කරනවා. එතකොට I- සාන්ද්‍රණය 0.5යි 15 ඝන ඩෙසිමීටර ගණන් 10 තුනෙන් වැඩි කරනවා. හරිද? එතකොට මෙතන අපිට එන්නේ 25 ඒවා දෙකක් 50 කියන්නේ 0.5 වැඩි කිරීම 10^3යි මවුල්. මෙතන එන්නේ 0.5 ඒවා 15ක්. කියන්නේ 7.5 වැඩි කිරීම 10. එතකොට මේ දෙකෙන් සීමාකාරී සාධකය මොකද්ද? මේක නේනේ.
දශම 5 කියන්නේ දශම 5 ඔක්කොම වැය වෙනවා. මේකෙනුත් දශම 5ක් වැය වෙනවා. I2 හැදෙනව කොච්චරද? sorry මෙතන එකට 5 නිසා දශම 5 නෙවෙයි, ඒ වගේ 5 ගුණ යන්නේ. ඒ කියන්නේ 2.5ක් වැය වෙනවා. එතකොට මෙතන එකට 3 නිසා මෙතන හැදෙනවා 1.5 වැඩි කිරීම 10^3. එතකොට මෙතන ඉතිරි වෙන්නේ 0.3 මයිනස් මෙතන ඉතිරි වෙන්නේ 5 වැඩි කිරීම 10^3යි. මෙතන ඉතිරි වෙන්නේ 1.5 වැඩි කිරීම 10^3ක් හැදෙනවා I2 මයිනස් මවුල්. හරි. දැන් මොකද්ද කියන්නේ මේ පිටවන I2 මයිනස් එක්කෙනා Na2S2O3 එක ප්‍රතික්‍රියා කරන. ඒ ප්‍රතික්‍රියාව අයඩමින්දික අනුමාපන ගණන් හදලා තියෙන ළමෙක්ට මතකේ තියෙනවා. හරිද? මතක නැත්තම් මෙතනින් ඉස්සරහ මතක තියාගන්න. මොකද හැම පේපරේම වගේ එනවා. මෙතන 2යි මයිනස්. හරි මෙතනට 2ක් එනවා. එතකොට අපි මෙතන ගත්තේ I2 මවුල ගන්න අපිට ආවනේ. 1.5 වැඩි කිරීම 10^3ක් මවුල. ඒ වගේම අපිට මේකේ සාන්ද්‍රණයනේ අහන්නේ. මේකේ පරිමාවක් දීලා තියෙනවා. සාන්ද්‍රණය තමයි අහන්නේ. I2 මවුල ගානගේ දෙගුණ යන්නේ S2O3 මයිනස්. ඒ කියන්නේ 3 වැඩි කිරීම 10^3. අන්න මවුල ගාන දන්නවා. හරිද? C සමානයි N යට V සමීකරණය දාලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ආදීන් සාන්ද්‍රණයනේ. මවුල ගාන 3 වැඩි කිරීම 10^3 බෙදීම පරිමාව දීලා තියෙන්නේ 20යි. 20 වැඩි කිරීම 10^3. එතකොට මේ 10^3 මේ 10^3 වෙනවා 3 බෙදීම 20 තමයි උත්තරේ එන්නේ. එතකොට කීයද? 3 දෙකෙන් බෙදුවම 1.5යි 0.1යි මවුල ගන්න ඩෙසිමීටර වල උත්තරයක් තියෙනවා. ඔව් 5 වෙනි උත්තරේනේ. පිළිතුර 5.